ඇඩිලේඩ් වල ඉන්න ආදි ආනන්දීය පිරිස් එකතු වෙලා ලොකු පින්කමක් කරන්න හදනවා. ඒක බොහොම ආදර්ශමත් වැඩක්. මොකද ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට උදව් කරන්න, ලංකාවේ රෝහල් සංවර්ධනය කරන්න, රෝහල්ට උදව් කරන්න ඔබ එකතු වෙලා ඉන්නවා. ඔබට හොඳම අවස්ථාවක් ලැබෙනවා දැන් ලංකාවට උදව් කරන්න. මොකද අපි මේ බලාපොරොත්තු වෙන ඔබ ඉදිරියේ දකින මේ වෛද්‍ය උපකරණ ලංකාවේ මිලදී ගන්නවා නම් මිලියන ගණනක් යනවා. එහෙම තැනක මේ වගේ ඉතා හොඳ මට්ටමේ තියෙන හොඳ ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍ය උපකරණ එකතු කරලා ලංකාවට යවනකොට ලැබෙන්නේ නිකන් ලැබෙන දේ අපි වේදම් කරන්න ඕනේ shipping charges සහ clearing charges වලට විතරයි. ඒතර ඒ ලක්ෂ ඕනනම් 12ක් 15ක් අය මේ දෙකටම ලංකා මුදලින් ගත්තොත් නැත්නම් ඩොලර් 7-8000ක් යයි. ඕස්ට්‍රේලියානු ඩොලර්. ඔබ හිතනවා නම් ඒ වගේ මුදලක් වියදම් කරලා ඒ වගේ 100 ගුණයක් වටිනා උපකරණ ලංකාවට යවන්න පුළුවන් කියලා හිතනවා නම් ඔබට පුදුම සතුටක් දැනේවි. එබඳු උදාර කටයුත්තකට තමයි ඇඩිලේඩ් ඔබ මේක තුළ ඉන්නේ. මේ ආදි ආනන්දීය මේ තරුණ පිරිස එකතු වෙලා මේ කරන වැඩේට ඒකාවන්ව එකතු වෙන්න. එකතු වුණොත් ලොකු දෙයක් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන්. අද අපි මේ බලපු වෛද්‍ය උපකරණ ඉතා වටිනා හොඳ ඒවා ඇඳන් තිබෙනවා. ඒ වගේම ඩෙන්ටල්ස් මේ ඉක්විප්මන්ට් තියෙනවා. විවිධ ට්‍රොලි වර්ග තිබෙනවා. ඊළඟ වීල් චෙයා, ෂවර් චෙයා, ඔපරේෂන් තියටර් ටේබල්. දැන් එක තියටර් ටේබල් එකක් ලංකාවේ ගන්න බෑ. ලංකා මුදලින් මම හිතන්නේ මිලියන 20කට එහා යනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට එකතු කරලා ලංකාවට යවන්න පුළුවන්. ඔබේ පුංචි මහන්සිය ඔබ ලබා දෙන ඩොලර් 10 වෙන්න පුළුවන්, 50 වෙන්න පුළුවන්, 100 වෙන්න පුළුවන්. ඔබ හිතන්න ඕනේ අපි ලංකාවට කොච්චර අනුග්‍රහයක් කරනවද කියලා. It's my pleasure to look after a team of people that help get donated goods here to our warehouse in Adelaide, and then work with a variety of communities throughout Australia, or particularly South Australia, and get them to needy communities around the world. In this particular case, we're working with a Sri Lankan community here in South Australia, and we're looking at doing another container of goods to go to a wide variety of places around Sri Lanka this time. Back in 2018, we helped another container project from the Royal Adelaide Hospital with the Sri Lankan community, and that was very successful in getting goods from there to the needy in that country. So we're here today, we're looking at all the equipment that is on a wish list from the varying clinics and hospitals in Sri Lanka, and trying to fit what we can to match that wish list of goods that are needed over there. So in probably 2, 3, 4 weeks' time, we hope to be able to load a container which will go from here, and we'd certainly like to see the goods used where it's needed mostly. Yep. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ සියලුම සමාජිකයන් මේ කාර්යය වෙනුවෙන් සෑහෙන වෙහසක් දරුවා මේ අවුරුදු දෙක ඇතුළත. ඒ වගේම අපේ කන්සියුමර් ජෙනරල් දිමුතු මහතා මේ සම්බන්ධයෙන් විශේෂ දායකත්වයක් දරුවා අපේ ඉන්න ඇඩ්ලේඩ් වාසීන් සියලු දෙනාම දැනුවත් කිරීම සඳහා. ඒ අමතරව සීෆ්ලික්ස් ආයතනය අපේ මාධ්‍ය සහකරු ඉතින් ඔවුනුත් මේ වෙලාවේ ස්තුතිවන්තව මතක් කරන්න ඕනේ. ඉතින් මට දැන් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් අපි ඉන්නේ මේ අධීරයේ අවසාන කොටසේ. ඉතින් මේ සඳහා අපිට ඩොලර් 7000ක් 8000ක ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපි ආධාර මුදල් එකතු කරනවා. ඒ වගේම අපේ වෙනම මූල්‍ය එකතු කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා.
ලබන සති දෙක තුළ ඇතුළත ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා ඔබ ඇඩ්ලේඩ් වාසීන් සියලු දෙනාටම එකතු වෙලා සහයෝගයක් දක්වන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලෝ ගාව තියෙනවා නම් පොත්පත් එහෙම නැත්නම් soft toys ඕගොල්ලන්ට බාර දෙන්න පුළුවන් තැන් දෙකක් අපි දැනට නම් කරලා තියෙනවා අපේ දහම් පාසලේ බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රේෆස් පන්සලට බාර දෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දේම මේ මාසයේ 3 වෙනි සතිය වෙනකන් ඕගොල්ලන්ට ගෙනත් දෙන්න පුළුවන්. මුදල් දායකත්වයක් දරන්න පුළුවන්. ස්තුතිවන්ත වෙනවා ඇඩ්ලේඩ් ශ්‍රී ලංකා බුද්දිස්ට් විහාර කමිටුවට දසුන්ත ලියනගේ ඇතුළු ඒ කමිටුව අපිට ගොඩක් උදව් කරනවා. ඇත්තටම අපේ පරණ ප්‍රොජෙක්ට් එකකට 2018 අපි කරපු ප්‍රොජෙක්ට් එකකට ඇඩ්ලේඩ් ශ්‍රී ලංකා බුද්දිස්ට් විහාර අපි ගොඩක් උදව් කරා. ඒක නිසා ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මේ පාර ප්‍රොජෙක්ට් එකේ අපි රොයල් Rotary Club Kensington, Flemington and Royal Rotary Club Colombo එක්ක එකතු වෙලා අපි කොළඹ North Teaching Hospital එක කියන්නේ කොළඹ රාගම හොස්පිටල් එකේ හදිසි වාට්ටුවකට අපි ඇඳන් 10ක් යවනවා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකත් අපි මේකත් එක්කම තමයි කරන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ත් එක්කත් ගොඩක් ඉතාමත් සමීපයෙන් වැඩ කරනවා. ඉතින් ඒ වගේම ඇත්තටම දැන් ඉස්සෙල්ලා ඩේව් කොෂල් කතා කරා ඒගොල්ලන් මෙතන කරන වැඩේ ඇත්තටම සෑහෙන වටිනවා. මේ Rotary Club Australia රොයා කියලා කියන්නේ ඒගොල්ලන් Rotary Australia repurposing of equipment. ඉතින් මේ warehouse එකේ ගොඩාක් වැඩ තියෙනවා. බඩු සෝට් කරන්න, මෙඩිකල් ඉක්විප්මන්ට් එහාට මෙහාට අදින්න. ඉතින් ඒක නිසා අපි කමියුනිටි එකක් විදියට හරි තනියෙන් හරි මේකට උදව් කරන්න එන එකත් වටිනවා. මොකද අපි බඩු ගන්නවා වගේම අපි මේ කමියුනිටි එකට මේ කරන වැඩේට අපේ සහයෝගය දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඉතින් ලංකාවටම යන්න ඕනේ නැහැ ඉක්විප්මන්ට්. මෙහි කරන්නේ ගොඩක් අඩුපාසුකම් තියෙන හොස්පිටල්ස් වලට ලෝක වටේම අඩුපාසුකම් තියෙන හොස්පිටල්ස් වලට තමයි මේක සේවාව කරන්නේ. ඉතින් ඕගලන්ට එන්න පුළුවන් නම් මේකට ඇවිල්ලා වොලන්ටියර් කරන්න හැම සෙනසුරාදාම පැය 3ක් 9 ඉඳන් 12 වෙනකන් මෙතනට ඇවිල්ලා මේගොල්ලන්ට උදව් කරන්න. ඉතින් ඒකත් සෑහෙන වටිනවා. ඉතින් අපේ ප්‍රොජෙක්ට් එකටත් සපෝට් එක දෙන්න. ඒ වගේම කමියුනිටි එකක් විදියට අපේ මේගොල්ලන් මේ කරන වැඩේට මෙතන Rotary Australia repurposing of medical equipment project එකට සපෝට් එක දෙන්න. ඒකත් වටිනවා. ඉතින් හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. අපි අනිත් ක්ලබ්ස් ලංකා ශ්‍රී ලංකන් කමියුනිටි ක්ලබ්ස් වලටයි ශ්‍රී ලංකන් කමියුනිටි එකටයි අපි විවෘත ආරාධනයක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න Rotary Club Australiaත් එක්කත් එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි. Yeah, having been to a couple of overseas places where you see what's there, and I've been to Nepal and Fiji, and you look there and you think, how lucky are we in Australia to have this sort of gear? And all this gear is surplus to us, and they have so little. So that's what gives you the ticker to be able to help projects like your own. Really great that you are going, and thank you for your help throughout the project. Yeah, so this is an Australia-wide project basically. We're just a small part in South Australia, so we're working with colleagues in Kensington and Flemington, getting some beds to Sri Lanka. But other groups are in Sydney, a little bit in Perth, Brisbane as well. So. But this is by far the largest physical warehouse. Right. Not necessarily the busiest, but certainly the largest. So that's good.